කරනවා නම් ඔයාලා දන්නවද ඒකේ තියෙන ලොකුම බොරුව මොකක්ද කියලා? මොකද මේ දවස්වල හැමෝම කියනවානේ ටෙම්ප්ලේට්ස් යූස් කරන්න මේ ටෙම්ප්ලේට් එක හරියනවා අර ටෙම්ප්ලේට් එක හරියනවා ළමයි ටිකත් ඔක්කොමලා ටෙම්ප්ලේට්ස් යූස් කරනවා ඊට පස්සේ රයිටින් වලට එනවා ලකුණු 22යි 23යි ලකුණු වෙන්නේ නැහැ. ඔයාලා දන්නවද ඇයි ඒක එහෙම වෙන්නේ කියලා? මොකද ඔයාලා මාකටිං කියන එකට හරියට අහු වෙනවා. ඔය ටෙම්ප්ලේට්ස් කියන එක අගෝස්තු 7න් පස්සේ ළමයි එන්නේ නැහැ. මොකද හේතුව අගෝස්තු 7න් පස්සේ එයාලා ඒක අප්ඩේට් කරනවා හරියටම ෆ්ලෝ එක එන විදිහට රිලේටඩ් vocab දාලා ගොඩක් කන්ටෙන්ට් ලියලා දානකොට තමයි ඔයාලට ලකුණු එන්නේ. මම පොඩි උදාහරණයක් කියන්නම්. ඉස්සර අගෝස්තු 7න් පස්සේ හතට කලින් මොකක්ද අපි කරේ? අපි ටෙම්ප්ලේට් එකක් ගෙදරින් ඉඳන් කටපාඩම් කරන් ගියා. ඒකට ටොපික් එකට උඩට යටට අපි ටොපික් එක දානවා ඉන්ට්‍රොඩක්ෂන් එකටයි කන්ක්ලූෂන් එකටයි. ඊට පස්සේ කටපාඩම් ලියායෙන් ගිහිල්ලා ඒක ලියනවා. එතකොට ඔයාට සම්පූර්ණ ලකුණු ආවා. හැබැයි දැන් ඔයා එහෙම ලිව්වොත් ඔයාට ලකුණු එන්නේ නැහැ. අපි හිතමුකෝ ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඔයා පොඩ්ඩක් ඉන්ට්‍රොඩක්ෂන් බොඩි 1 බොඩි 2 කන්ක්ලූෂන් වල පොඩ්ඩ කීවර්ඩ්ස් දෙක දාලා ඔයා ඒක ෆිල් අවුට් කරා කියලා. ඒත් දැන් ලකුණු එන්නේ නැහැ. අන්න ඒක තමයි ලොකුම බොරුව. මොකද ගොඩක් කට්ටිය හිතනවා ටෙම්ප්ලේට් එකේ මැදට වචන දෙක තුනක් දැම්මහම මට ආපහු ලකුණු එයි කියලා. දැන් PT එකේ රයිටින් එක ඔයා එහෙම කරොත් එහෙම ඔයාට ලකුණු එන්නේ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම හරි ෆ්ලෝ එකකට ඒක කරන්න ඕනේ. මම පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්. ඒ ටිප්ස් මොනවද දන්නවද? පළවෙනි දේ තමයි ඔයාගේ ටොපික් එක ඔයා හරියට පැරාෆ්‍රේස් කරන්න ඉගෙන ගන්න. ඒක ග්‍රැමටිකලි ලියන්න ඉගෙන ගන්න. දෙවෙනි දේ තමයි ඔයාලා දන්නවා ප්‍රෙඩික්ෂන්ස් ගොඩක් අවුට් වෙනවා. ඒ කියන්නේ කලින් එසේස් ආපු එසේස්ම තමයි ඔයාට රොටේට් වෙන්නේ මේ මාස පුරාවට. ඒ කියන්නේ මේ මාසෙදී ඔයාට තව ළමෙක් කරපු එසේ එකක් හම්බුනොත් ඒක දිහා බලන්න ටිකක්. හරි. එතකොට ඒවා වගේ තමයි. එතකොට එන ටොපික්ස් අපි දන්නවා රයිට් මේ කියන හෙඩින්ග්ස් යටතේ තමයි මේ සැරේ එසේස් ටික එන්නේ කියලා. අන්න ඒ ටොපික්ස් අරගෙන රිලේටඩ් vocabs ටික හදාගන්න. එතකොට ඔයාට බොඩි පැරග්‍රාෆ් එකේ හිස් තැන් අඩුම තරමේ 5ක් 6ක් හරි ෆිල් කරගන්න පුළුවන් කමක් ඇති වෙනවා. ඒ වගේම තමයි ෆ්ලෝ එක හරියට ගෙනියන්න. ඒ කියන්නේ ඔයාලා කී ෆ්‍රේස් එකක් දැම්මද පළවෙනි කී ෆැක්ට් එක ඔයා දානවනේ. ඒ පළවෙනි කී ෆැක්ට් එකේට පස්සේ ඊළඟ සෙන්ටෙන්ස් එක ඒ කී ෆැක්ට් එක තවත් ඩීටේල් විස්තර කිරීමක් විය යුතුයි. ඔයාට බෑ ඒක නිකන් තවත් කී ෆැක්ට් එකක් දාන්න. ඒ ෆ්ලෝ එක ඔයා ගෙනියන්න ඕනේ. ඉතින් මේ වගේ ටිප්ස් ඔයාට පුළුවන් තව ගොඩක් ගන්න අපේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් සහ ඔයාට ඕන නම් classes එන්න එහෙම නැත්නම් ඔයාට individual attentions තියෙන individual classes වලට ඔයාට එන්න ඕන නම් ඔයාට පුළුවන් පල්ලෙහා දාතින් numbers වලට කතා කරලා join වෙන්න.